පිළිගන්නවා මගේ YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එකට. ඉතින් මම ඕගොල්ලන්ට කිව්වනේ මචං ඉතින් දෙවෙනි වීඩියෝ එකේ කිසිම සද්ද බද්දයක් නැහැ කියලා. පොරොන්දු වෙච්ච ටියටම ඔන්න දෙවෙනි වීඩියෝ එකේ සද්ද බද්දයක් නැහැ. අද ඉතින් ඕගොල්ලෝ thumbnail එකකින් දැක්කා වගේ විනාඩි දෙකකින් මම ඕගොල්ලන්ට ඩ්‍රැග් හෙඩ්ෂොට් එකක් හරියටම සුපිරියටම පට්ට මූවමන්ට් එකකින් ගන්න කියලා දෙන්නයි යන්නේ. ඉතින් හරිද? ඉතින් එහෙද බය වෙන්න එපා. ඉතින් මේ වීඩියෝ එක බලුවා කියන්නේ ඔයාට ගහන්න පුළුවන් ආයේ එළමාරුන්ට දන්නවනේ ඉතින් අරුන්ට කෙලවෙන්නම ගහන්න පුළුවන් BR එකම හෙඩ්ම තමයි. හරිද? ඉතින් අපි වැඩි කතා නැතුව අපි යන්කෝ දැන් මේ ප්‍රැක්ටිස් එකට අපි යමු ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට. දැන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යනකම් මම ඉන්නේ. හරිද? ඉතින් මුලින්ම අපි ගන්න ඕනේ හෙඩ්ෂොට් ගහන්න ලේසි වෙපන් එක. ඒ කියන්නේ මචං මේක මිරි කන්න යන්නේ නැහැ. මේ හරියට නිකන් දෙකේ ෂොටිය වගේ. මම ඉතින් මෙතන ගන්නවා දෙකේ ෂොටිය මුලින්ම දෙකක් ලෝඩ් කරගන්න බෑ. හින්දා ඉතින් මම මේ දෙකේ ෂොටිය අරගෙන මෙහෙම ඔයගොල්ලන්ට පළවෙනි එක තමයි කෙලින් හිටගෙන ඉන්න. ඊට පස්සේ මේ විදිහට එනවා තියලා මෙහෙම නිකන් රතු කරන් ඉඳලා කපාට මේ උඩ ට්‍රැක් කරන්න. එතකොට ඔහොම මුලින්ම වදින්නේ 12යි හරිද? ඔහොම 12යි වදින්නේ හරිද? ඒකට ඉතින් ඔය හොඳට ප්‍රැක්ටිස් කරලා තින්න උනවට වෙනන බලන්න. මම දන්නේ හරියට මේ දෙකේ ෂොටියෙන් නම් ගහන්න. දෙකේ ෂොටියෙන් එච්චර වදින්නේ. ඔන්නෝම ගහන්නේ නැහැ මචං ගොඩක් කට්ටිය වරත්. හරිද මම? ගොඩක් කට්ටිය ඔය වදින්නේ නැහැ නේ මේකට. ඔය වදින්නේ දැක්කනේ. මං කියන්නේ වදින්න ෂොට් එකක් ගහන්න. හරිද? ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේක ලේසි දෙයක්. ඔයා මුලින්ම උර්ජනකට මුලින්ම මෙහෙම ඉන්න. හරිද? ගේම් එක මෙතනට ගන්න. මෙහින් කරලා මේක ගන්න. දැක්කනේ හෙඩ් එකක් එදා. නෝ දැන් දෙක මිරි ගන්න යන්න බා. මෙහෙම එන මේ රතු වෙච්ච කම මේ ඈතට රතු වෙන්නේ ළඟට ළඟට ගිහිල්ලා මේ ඉන්න හරි වෙන්න එක ගන්න. මේක නේ පොට් එක. ඉන්න හරි වෙන්න එක ගන්න. මේ විදියට අපි ඉන්ඩෝ හරියට ගන්න ඕනේ. මේක වැරදි. මේක විතර සෙට් නෑ. ගමුකෝ ඩෙසර්ට් එක. ඩෙසර්ට් එක තමයි සුපිරිම බාන්නේ. මේක පුරුදු වෙන්න සුපිරිම ඩෙසර්ට් එකෙන් තමයි හෙඩ්ෂොට් ගන්න. මම මුලින්ම අනුව තමයි මම වදින්න හරිද ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? මේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයාලකට වදින්නේ නැහැ. මේක හයිය මේ කරන්න ඕනේ. ඔහොම නෙවෙයි මේ. මොහොමත් හරිද? ඔහොමත් කොහොම නෙවෙයි. හරිද? මෙහෙම දෙන්න. මෙහෙම අරම රැක්ට් කරගෙන මෙහෙම යන ගමන් කවදාවත් මෙහෙම යන ගමන් ඩ්‍රැග් කරන්න එපා. හරිද? ඒ කනා ෂොටේ යන ගමන් ඩ්‍රැග් කළා වදින කියලා. ඉතින් වදින්නේ නැහැ. චාර දෙකයි. මම තමයි හරියට ගහන්නේ. හරිද? ඔයගොල්ලෝ දකින්න නැති එක හෙඩ් එක ගාවක එයා එනිමියාගේ ඔළුව ගාව පොඩ්ඩක් ස්ලෝ වෙලා යනවා. ඔයා මේ ඔයාගේ අතර හයියෙන් තද කරන්න ඕනෙත් නෑ. බටන් එක ලාවට ඔයාට පුළුවන් තරමට තද කරන්න බෑ. මේ තද කරලා උඩට කරන්න. එතකොට මේ වෙලා ගොඩාක් යන හෙඩ් තමයි නේ. පොඩ්ඩක් නෑ දැක්කනේ ලස්සනට එතකොට වදිනවා. බයි කොහොම නෙවෙයි ඉඳගෙන අන්නෝම තමයි මෙහෙම පැන්නා මෙහෙම පැන්නා සම්මුලින් හොඳින් මෙහෙම පැන්න ඉස්සෙල්ලා ඒක අනිත් වදින්නේ මට හරියට බෑ තා. එක්කනේ අන්නෝම හරින අපි ඉතින් ඔයා මුලින්ම මේකට ගිහිලා පුහු දෙන්න. එතකොට හොඳට හෙඩ් ගන්න පුළුවන් වෙනවා. හරිද? ඒ විදිහට මෙහෙම ගිහිල්ලා මේකම ගන්න පුළුවන්. හරිද? දුරට දැක්කද? ඒකේ උන් ගහන්න කිසිම ඉවක් බවක් නැතුව පැත්තේ ඉඳලා ගහන්න දැක්කද? ඒක වට්ටයි. හරිද? මෙතන තමයි ප්‍රැක්ටිස් කරන සුපිරිම තැන. හරිද? මේ දෙයක් කරන්න. දැක්කද?
අමාරු ඉතින් මේ ලොල්ලෝ ඉන්නවා ලොකු පොඩි වෙපන් වලින් ගහන එක. බාගඩ මැච්චනේ වලින් ගහන ලොල්ලොත් ඉන්නවා. තමයි ඉතින් ගේම් එකේ කෙරෙනවා. මොනම ගහන්න ඕනේ හරිද? ගේම් වල AC මෙහෙම මචං මේ වෝල් එක දැම්මා මම එදාර පළවෙනි වීඩියෝ එකේ දිටි මේ පැත්තට පනින්න නැතුව. ඊට දෙපැන්න ගහුවා එහෙම කරන් ගුණා. ඒක හරි. ඒක කරන් තින්න ඉන්න. පළවෙනි වීඩියෝ ඔක්කොම අවදාන කරගන්න. කොහොමද වෙන්ද? එතන ඉන්න එක ලොකු දෙයක් මොකද වදිනවා. පැදලන් ඉන්න පුළුවන් තරම් ට්‍රැක් කරන්න try කරන්න. හරිද? එතකොට තමයි හොඳට පුළුවන්. ගොඩක් උන් අයියෝ මේව ගහන්න බෑ කියලා ගන්නෙම මේ කරනවා. වදිනවා එක්කනේ. ඒ මෙහෙන් ගහනවා ඉතින් එක වෙන්නේ නේ. හරි උන්ට හතර අටෙන් ගහනවා. අමාරු පුරුදුනාම තමයි අපිට ලේස් ප්ලේ කෙනෙක් එක්ක ලේසියෙන් ගහන්න පුළුවන්. හරි. මේ කැමති තැනකට ගිහිල්ලා ඕනේ නෙමෙයි ගහපන්. ඉන්දියානු ගහන්න යන්න බෑ නේද? රෂ් කරපන්. මේ හිතන්නේ මෙතන නේද? Tuh wadinya. Untuk kan itu wadina aja. Mama tahu cek. Ini gahan loh macam ni. Ini orang baga gahan kan? Oke ini kan kita kau udah telua gua apa telua nih orang lol lagi coba lol ini udah tahu ini kan udah tarin aja ini killing ini mereka usun aja hari ini dapat wah adil lagi nih ගණන් ගන්න එපා මචං. ඔබලා හැමතිස්සෙම ඩ්‍රැග් කරන්න try කරපන්. ඒක අනිවාර්යයෙන්ම ඔබලට ගහන්න පුළුවන්. උත්සාහවන්තය ජයගනී කියලා දෙයක් තියෙනවා නේද? එක්කෙනෙක් අතර වටෙන් ගහනවා මචං. මේක තන කට්ටියක් ඉන්නවා. මේ හොඳට ගහනුත් ඉන්නවා. මගේ බොට්ටේ ආරගෙන ගහනුත් ඉන්නවා. එක වගේ ඉන්නවා. ඒක ගණන් ගන්න එපා. ඔබට ඉතනකින් ගහ ඔබ ගහන්න ඕනේ. ඔබ සෙට් ගහලා ඔබ හැම එකම මිස් කරන්නේ. Tekan sih, ini kan udah tinggal, kayak gini aja macam, bahkan sih mama ada tuh me practice karena pada rumah kan, me sih macam jangan puru dari itu, macam ni ada berapa? Oh, di mana tu? Itu ini oke kan nih, kalau sih nih macam itu, kalau dekat itu nama taruh negara ini jauh nama hari, entah kerana pulau, tinggal ini mah jauh kalau tahu tempat gahan ini macam. Kada macam ini gahwan ada gahan yang pengen gahal hari ini adin ada adin dah kada testing gahan ini kan sniper kan sniper gahan ini gahan ini umur adin betul kita betulan gahan macam tak kan ini apa ini ada biru dekat ni kita mana hoy yang dekat terus harus ada offline ini bakti review nanti. Wah hari ini kan aku di belai gana ya ini gana kan macam apa hari itu kan macam di AWM gana ini kita betul ni gana tapi ini kan ini kan ni apa gana berapa
කේකුන් ඉන්නා නේ මචං ඉතින් මම දැක්කන ඔය මං ගහන්නේ මෙහෙම ඉඳන් පෙන්නන්නේ දැන් ඔයාලට ගැහුවා විතරනේ පෙන්වන්නේ මේ එන්න මේ රතු වෙච්ච ගමන් මෙහෙම ඉස්සෙල්ලා එක පාටම වැඩි තද කරන්න ඕනේ තමයි ගැහුවා හරි ඔබට විනාඩි දෙකකින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් දැක්කන ඉතින් මචං ඒසි නෑ මචං දැන් ඒසි කියන්නේ එහෙම තමයි මෙතන තනි කරමු ඒගොල්ලන් දැක් අපිත් එක්කම අපිත් එකකට මරිච්චුනුත් ඉන්න නැත්නම් එතන ඉන්නේ ඒසි එකේ මේක අද මේ දැක්කා Kemudian mengenai kek mina macam ni kan itu orang kalau kan macam kau ni terus kau kalau mana ada kau kalau tu macam kemarin mana macam kan macam ni macam ganang dia hari oh mama gahan practice ya तो मैच करेंगे तो मैं क्या अंतिम टिकट है मैं कहाँ प्रैक्टिस ही मिलेगा अनिवार्य दवसට විනාඩි 15ක් වගේ හරි මේ ස්කිල් එකත් ගහනවා එක්කනේ ඉතින් ගේකින් 100 වදිනවා ඉතින් ඩේක් ෂොට් දෙකයි මරනවා ඒකට ඔබ ගහපෑම කොට හිට් ගන්න පුරුදු කරනවා ඒක නෑ මට සමහරු මේ තපස් ගන්න කෙනෙක් හිට් ගන්නවා හරි කියන්නේ ඒක ඒක උඹාර මුලින්ම මේක ගහද පිළිවෙච්ච එක තමයි තලන්න මාරේ මචං දැක්කද මේක කන්නවා වගේ අමුතු කේකුන් ඉන්නවා ඒක මීරික කෙනෙක් හෙඩ් ගහන්න පා ඉන්න අය ගණන් ගන්න නැත්නම් උඹ මේකේ කා බලපන්කෝ මීරිකලා ගහලා ඊට පස්සේ ඩෙසර්ට් එකක් දානවා දැක්කේ නෑ කියලා හිතන් ඉන්නේ Ini apa? Ada yang tak tahu. Ini boleh pak? Ini teganan apa? Oh, dina. Kamu yang mana kan raskara mana kan biasanya itu raskara mana kan ini ada kan ini pasti panna gitu mama lihat mau mereka lihat deh pak kalian tuh di sini macam ni mah මචං ඉතින් මට ගහ සප් එකක් දියන් ඉතින් අහංශ කොල්ලනකො මාරි මචං දැක්කනේ ඔහොම මම ප්‍රැක්ටිස් කරා මචං හරි ඒ අදට වීඩියෝ එක අවසానයි ඉතින් මචං ඉතින් ඩ්‍රැග් හෙඩ් ෂොට් කියලා කියා දෙන්න දෙයක් නෑ මචං ඔබට තියෙන ප්‍රැක්ටිස් එක ඕන එකක් පුහුණු ඕනේ මොකද ඔලෝක හොඳටම ගහන එකත් ප්‍රැක්ටිස් කරලා ගන්න ඕනේ ආන්කම ආතලකට ගහන්නේ නෑ කවදාවත් හිතන්න එපා මෙහෙමයි විනාඩියෙන් දැන් වීඩියෝ එක බලුවා පළියට ගහන්න බෑ ප්‍රැක්ටිස් කරනවා මචං මොකද දැන් වීඩියෝ බලුවා එක්කම තමයි එකම චූස් කරේ ඔබ ප්‍රැක්ටිස් කරනවා නේද මේක කෙනෙක් තමයි ඩ්‍රැග් එකක් තියෙනවා උඩ ඩ්‍රැග් එකක් තියෙනවා ඒකෙන් ඉන්නවා දැන් ඉතින් තනිකර විදිහට අකල් හරිද ඉතින් ඒක තමයි කියන්න ඕනේ ඉතින් අදට වීඩියෝ කට් කරනවා එනවා වෙන දවසක ආයෙ හම්බෙමු තුන්වෙනි වීඩියෝ එකේ ආයෙ හම්බෙලා තියෙනවා අන්න මම කපුරුන්දුවක් ඉෂ්ට කරා මම කිව්වා මම ඊළඟ සැරේ කිසිම සද්දයක් නැහැ කියලා කලින් සැරේ කරද්දි බැල්ලෝ කෑ ගහනවා ඉතින් තරම් ගන්න බෑ හරි එහෙනම් ඉතින් අදට ගිහලා එන්න හරි ඒ දවසකින් හම්බෙමු